ආයිබෝවන් හැමෝටම අද ටේස්ට් ඩ්‍රයිව් විත් දිනී එකෙන් මං අරන් ආවේ හරිම සරල හැබැයි ගොඩක් දෙනෙක් වැරදියට කරන වැඩක් ගැන. ඒ තමයි බතල තම්බන එක. පිටින් දකිද්දී ඕන කෙනෙක්ට තම්බන්න පුළුවන් වුණාට බතලවල තියෙන පෝෂණයත් ඒ ස්වභාවික පැණි රසත් එහෙම්මම තියාගෙන පදමට තම්බ ගන්න එක ඇත්තටම කලාවක්. අද වීඩියෝ එකේදී අපි බලමු බතල තම්බද්දී සැලකිලිමත් විය යුතු රහස් සහ නිවැරදිව කරගන්න ආකාරය ගැන. හොද බතල වේලක් ගන්න නම් මුලින්ම බතල තෝරගන්න දැනගන්න ඕනේ. ගොඩක් වෙලාවට අපි බතල ගද්දී ඒවයි තියෙන ලප ඉරි දැක්කම අහක දානවා. හැබැයි බතලයක බර වැඩි නම් සහ තද ගතිය තියෙනව නම් මේක තමයි හොඳම තත්ත්වයේ තියෙන බතල. හැකිතරම් එකම ප්‍රමාණයේ බතල තෝරගන්න. එතකොට තම්බද්දී අපිට ගොඩක්ම පහසුයි. බතල තම්බන්න කලින් අපි කරන ලොකුම වැරද්දක් තමයි පොත්ත ගොඩක් හූරලා අයින් කරන එක. බතලවල තියෙන විටමින් සහ පෝෂක පදාර්ථ වැඩි හරියක් තියෙන්නේ පොත්තට යටි. ඒ නිසා හොඳට හොදලා පස්සේ ඉවත් කරගන්නවා මිසක් සම්පූර්ණයෙන්ම හූරන්න යන්න එපා. කැපීමේදී එකම ප්‍රමාණයේ කෑලි වලට කපන්නත් අමතක කරන්න එපා. ලොකු කෑලි සහ පුංචි කෑලි එකට දැම්මොත් පුංචි කෑලි දිය වෙද්දී ලොකු කෑලි තැම්බිලා නැති වෙන්නත් පුළුවන්. දැන් අපි බලමු මේකේ ප්‍රධානම වැඩේ. වතුර කියන්නේ අපි මේක තම්බන්න අවශ්‍ය කරන මාධ්‍ය. ඉතින් බතල ගිලෙනකම්ම වතුර පුරවන්න එපා. වතුර වැඩි වුණාම බතලවල තියෙන සීනි සහ පෝෂණය වතුරට යනවා. ඉතින් බතල භාගයක් වැහෙනකම් වතුර තිබුණම ඇති. අනිත් දේ තමයි ලුණු. වතුරට ලුණු ටිකක් එකතු කරන්න. ඒකෙන් බතලේ පැණි රස තවත් උල්පතක් වගේ ඉස්මතු වෙනවා. තුන්වෙනි දේ තමයි විශේෂ රහස. තැම්බෙද්දී දාද්දී කරාබුනටි දෙකක් හෝ කුරුදු පොතු කෑල්ලක් දාන්න පුළුවන්. ඒකෙන් අමුතුම සුවඳක් සහ රසයක් බතල වලට එනවා. අනිත් ඒ තමයි ගින්දර. මුලින්ම වතුර උතුරනකම් වැඩි ගින්දරේ තියලා පස්සේ ඊටාම අඩු ගින්දරේ තියලා පියනකින් වහලා තියන්න. මේක තමයි හොඳම ක්‍රමය. දැන් අපේ බතල ටික ලස්සනට තැම්බිලා ඇති. මේක තවත් රස කරන්න නම් තැම්බුණාට පස්සේ පොඩ්ඩක් වතුර බේරලා තෙත ගතිය ඉවත් වෙන්න තප්පර 30ක් වගේ ලිප්පල් තියන්න. අලුත් පොල් ටිකක් එක්ක ලුණු මිරිස් දාගෙන මේ වගේ කෑම වේලක් ලැබෙනවා කියන්නේ ඉතින් නියමයි. බතලවල තියෙන මේ පෝෂණය අපේ ශරීරයට ගොඩක් වැදගත්. අද මම කිව්වා මේ ක්‍රම ටික ඔයාලා අත්දැක බලලා කොහොමද කියලා කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ට ෂෙයා කරන්න. තවත් මේ වගේ ප්‍රයෝජන දේවල් දැනගන්න අපේ ටේස්ට් ඩ්‍රයිව් BTV සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමුවෙමු. ඔයාලට සුබ දවසක්.